දැන් මේක හොදට මෙන්න ඒ ආකාරයට හරි ලේසි වැඩක් තියෙනවලු. මෙහෙම හොඳට මෙහෙම වෙන්නේ. මෙහෙම හිතන්න ඔයාගේ හස්බන්ඩ් ගොළුව කනවා කියලා. හිතාගෙන මොකම කරන්නේ? මම හැමදේම කණ එක තමයි කරන්නේ. ඒක හරි. සුවද. ළමයි මේ අපේ ගවුන් කිකිලිගේ බිත්තර. අපේ කිකිලි දුන්නේ කිකිලි. මම කරේ බිත්තර දෙකක් දාගන්න. ළමයි ඔක්කොම හුරුලම ගන්න මොකද අපි උපත් මිනිස්සු මේ ලොකුවට බෙද නැහැ. මේ විදියට ගන්න වැඩ කරන්නේ මේක විතර වුත්තුවක් හොද. ටකට සද්දය ඇහෙන. සුපාත් සරට එනවා වගේ නේ. හරි ළමයි අපි මූලික අධ්‍යයන කරා. පොඩි ප්‍රශ්නයක් වුණා අපිට මේක දාන්න අමතක වුණා. ටිකක් දාමු. කැඩෙන්නේ නැහැ නම් මේ කඩේ ගෑණි අපිට දීව තියෙන හොඳ නැති එකක්ද මේ. ඒකේ භාගයක් දාගමු නේද? දැන් ඒක. හරි. ළමයි මේ තමයි කොත්තුවේ මිශ්‍රණය. දැන් අපේ දෙවෙනි අදියර පළවෙනි අදියර හොඳට කරගත්තා හරිද? දැන් අපිට තියෙන්නේ අපේ දෙවෙනි අදියර. මේ බාජර ළමයි ඒ වෙලාවෙම උඹ දාන්නේ. නැත්තම් වලට පස්සේ මොකද එපාරේ දෙවෙනි අදිරියේ ඕනේ මේ වගේ භාජනයක්. මේ තිමල් ගෙදර උයන භාජන. දැන් ඊළඟ අදිරිය. චික්චි අපේ කොත්තු ටික. අපි මෙහෙම ගෑස් එක දාගන්න ඕනේ. හොඳේ. ඔයාලට ඇහෙනවද මං කියන්නේ ඒවා?